ඉතින් අපි දැකලා තියෙනවා මිනිකප්සන්ට කට්ටිය ප්ලේ බටන් වගේ ගොඩක් දේවල් හදලා තියෙනවා. ඉතින් අද අපි කරන්නේ වෙනස්ම විදිහේ වැඩක්. අද අපි හදන්නේ ලොකුම සරුංගලයක්. ඉතින් අපි බලමු මේ වැඩේ අපිට කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න අපි ගිහින් එන්නම් බයි. ඉතින් යාළුවා අපේ සරුංගලේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි දැන් උණ වලින් තමයි හදන්නේ ටික ලොකු එකක් ඉඳලා මේ උණ බඩ පලා ගන්න ගමන් ඉන්න පේනවා ඇති. ඉතින් යාළුවනේ අපි දැන් වැඩේ කරන ගමන් ඉන්නේ උණ බඩ සුද්ධ වෙලා දැන් මේ පට්ටම බදින්න යන්නේ. ණයෙක් හදන හින්දා සාමාන්‍ය දවස් දෙකක්වත් ඇයි. අද හදලා ඊළඟ දවසේ අලවලා යවන්න තමයි හිතන් ඉන්නේ. කොහොමද දන්නේ කොහොම හරි දවස් දෙකක් යනවා අනිවාර්යෙන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදපු පැලනේ බංකුව ගහක් උඩ හදලා තියෙන්නේ. අපි ඒක උඩ නැගලා වීඩියෝ එක කරනවා. ඇතිද? ඉතින් යනවා පැල උඩ නැග්ගා. ඒ දින පැල. ඕක. මේ සිට් එක වෙනවා පැල උඩට. එළිය හොඳටම වහිනවා. අපිට හරිදුවත් හිටියද? ඒක ඉතින් යාළුවනේ වැඩේ ගන්න හදුව පළවෙනි සරුංගලේ මේ කැඩිලා ගියා අක පැත්තක් ඇල්ල ගියා. දැන් ඉතින් අපි දෙවෙනි සරුංගලෙත් හදුවා. මේ දෙවෙනි ඉතින් දෙවෙනි සරුංගලේ ඒක කැඩිලාම ගියා. අපි කොහොම හරි දැන් තව එකක් හදනවා. එකක් හදලා සෙට් කරනවා. ඉතින් යාළුවනේ අද අපි කරේ මිනි කැප්සන්ට සරුංගලයක් හදපු එක හැදුවේ ණයෙක්. ඉතින් හදු පළවෙනි මේ සරුංගලේම කැඩිලා ගියා. ඉතින් අපි තව පාරක් තව එකක් හදුවා වැඩේ ඇත ඇරියේ නෑ මේ තියෙන්නේ එක. අවුලක් නෑ. මේක යවනවා කොහොම හරි අදට මෙච්චරයි සරුංගලේ හැදුවා. ඊළඟ දවසේ තමයි අලවලා යන්න හිතන් ඉන්නේ. අද නම් බෑ දැන් කොහොමත් 4ක් පහු වෙලා තියෙන්නේ. ඒක. එහෙනම් අපි දෙවෙනි දවසින් සෙට් වෙමු. හෙලෝ යාළුවනේ අපේ සරුංගලේ හදන දෙවෙනි දවසේ තමයි මේ. ඉතින් අපි මිනි කැප්සන්ට හදනවා ලොකුම ලොකු නයි සරුංගලයක්. ඉතින් අද මේ දෙවෙනි දවසේ අද තියෙන සරුංගලේ අලවන්න. එහෙනම් අපි දැන් අලවන්න ලැහැත් වෙනවා. එහෙනම් වැඩේට සෙට් වෙමු. ඉතින් යාළුවනේ වැඩ පටන් ගත්තා. සරුංගලේ පට්ටම ආලවන්නේ කෙලින්ම කළු පාටින්. ඊට පස්සේ නැට්ට දානවා කහ පාට සුදු පාට. ඒ ගානේ මම තාම දන්නේ නැහැ කොහමද නැට්ටක් දිගට දානවා. ඒලා පට්ටම කළු පාටින් ආලවලා කෙලින් මිනි කැස්පින්ගේ ලෝගෝ එක ගහපුවම පට්ට ලස්සනට දී හයිලයිට් කරලා වැඩ පටන් ගන්න තියෙන්නේ. අපි එහෙනම් වැඩේ කරද්දි සෙට් වෙනවා. රියල්නේ නැට් වල පටන් ගන්න තියෙන්නේ වෙනවා ඇති. වීඩියෝ ගේරන සෙට් වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ නැට්ටේ ඔක්කොම අලව ගත්තා නෑ. භාගයක් විතර අලව ගත්තා. තව එහෙම්මයි. පාඩ පේනවා ඇති. වේ! යාළුවනේ මේක තමයි භාගේ. තව වැඩේ ඉවර නෑ. උඩින් අල්ලා උඩින් අල්ලා. ඒ තමයි ටිකක් උලගත් එක්ක බෑ. එක දැනක ගැලුණ අවුල අවුලන්නේ ඒකත් අලවන අවුලන්නේ. මේ දුර කියන්නේ තව අලවනවා. ඒ කියන්නේ පට්ට දුරක් එයි. වීඩියෝ එක සුපිරිය වෙයි. අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්නේ මිනි කැප්සන්ගේ ලෝගෝ එක දාලා සුපිරියක් කරන්න යන්නේ කවුරුත් කරන්නේ නැහැ. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ දෙවෙනි දවසත් ඉවර වුණා. හෙලෝ යාළුවෝ ඉතින් අද තුන්වෙනි දවසේ අපි තුන්වෙනි දවසේ
නැට්ට දාන ගමන් ඉන්නේ. පළවෙනි දවසේ පට්ටම හැදුවා, දෙවෙනි දවසේ නැට්ට දැම්මා, තුන්වෙනි දවසේ කියන්නේ අදත් නැට්ට දාන ගමන් ඉන්නේ. අද අපි ගෙදරකට සෙට් වුණා එළිය හොඳට වහිනවා. හෙට වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හතරවෙනි දවසේ තමයි සරුංගලේ යවන්නේ. නැට්ට දැන් තමයි අම්බානේකට දිගයි එන වීඩියෝත් එක සෙට් කරලා. ඒක පොඩ්ඩක් පස්සට ඇදලා ඉතින් යාළුවෝ පේනවා ඇති. පට්ටම මේ තියෙන්නේ නැට්ට මෙතන ගොඩ ගහලා තියෙන නැට්ට තව තියෙනවා. තව ගොඩක් දුරට දාන්න තියෙනවා. මේ මෙතන ගහන මිනිකස්ගේ ලෝගෝ එක හෙට තමයි ගහන්නේ. වැඩ වීඩියෝ එක සෙට් කරලා ඉන්න. යාළුවෝ මේ අපි දැන් නැත්ත තව තියෙනවා ඉවර නෑ ඉවරයි කියලා හිතන්න එපා තව තියෙනවා අපි දැන් මේ දැන් ටික ටික හීනි ගන්න ඕනේ අපි දැන් ටිකක් හීනි කරගෙන ආවා හීනි කරපු ටික අවුල්ද බලන්න පාරට ගිහලා දිගැරලා බලනවා දිගැරලා බලලා ආගෙනල් ඉදිරි ටික අලවනවා තව සම්පූර්ණ අලවලා අනිත් පැත්තට තව සෙලෝ ටේප් ගහන්නත් ඕනේ ගැලවෙන්න ඉඩ තියෙනවානේ එහෙනම් අපි දැන් මේක පාර උඩේ ඉඳන් පල්ලෙහාට දිගැරනවා ඊට ගන්තර එක සෙට් කරලා ඉතින් යාළුවෝ නැට දිග බලන්න හදන්නේ අතරින් ඉඳන් තියෙනවා තව එතනින් දැන් තව අලවන්නත් තියෙනවා තව හීන් වෙලා නැහැ උලන් එනවා ඉක්මනට උඩහට දුවලා වෙන්නම් නම් ඔයාලට නැට වෙන්න කියලා යාළුවෝ වෙනාදී අදිනවා මේක තව අලවල විරල නැහැ තව තියෙනවා එහෙම තව සාමාන්‍යයෙන් මේකේ භාගයක දුරක් වගේ සෙට් එක අපි දැන් මේක ඔතනවා ඔතල ඉවර වෙලා මේ ආයේ ගෙදරට අරන් ගිහිල්ලා දැන් අපි මේක දිගහැරිය අර ගානට හින්නලා ගන්න අවුලක් නැහැ ෂේප් දැන් අර උඩ අවුලක් තියෙන එක අවුලක් නැහැ මේ ආයෙ උඩට අරන් ගිහිල්ලා ඊටු ටිකක් සීන් කරගෙන පල්ලෙට ඇවිල්ලා අනිත් පැත්තට හරවලා අනිත් පැත්තට ටේප් ගහලා ආදි කරනවා ඉතින් අන්තිම එක සෙට් වෙලා ඉන්නේ ඉතින් යාළුවනේ අපි දවල් වැඩ ඉවර කරා දැන් ආයෙ රෑ වැඩ පටන් ගත්තා දැන් වෙලාව 22යි මේ අපි යන්න වැඩ කරන ගමන් ඉන්නේ එහෙනම් වීඩියෝ එක සෙට් එක. ඉතින් යාළුවනේ නැටේ අන්තිම ටික නෙමෙයි යන්නේ අන්තිම ටිකට පොඩ්ඩක් කලින් යන්නේ. ඔයාලා වැඩ තේරෙන්නේ කීවෙයිද දන්නේ නැහැ හෙට කොහොම හරි වැඩ නැහැ හෙට යවන්න විතරයි හෙට වැඩකට තියෙන මිනි කැප්ෂන්ගේ ලෝගෝ එක ගෙනාවා ඇලෙව්වා යව්වා. ඉතින් අන්තිම එක සෙට් වෙලා ඉන්න සුපිරි ආදල් ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපේ 3 වෙනි දවසත් ඉවර වුණා. ඉතින් අපි 4 වෙනි දවසින් ඒ කියන්නේ සරුංගලේ යවන දවසෙන් සෙට් වෙමු. හෙලෝ යාළුවනේ. ඉතින් අද 4 වෙනි දවසේ සරුංගලේ 4 වෙනි දවසේ ඒ කියන්නේ අද තමයි හොඳම දවස. අද තමයි සරුංගලේ යවන්නේ. දැන් අපි යවන්න ඔක්කොම රෙඩි. සරුංගලේ නැට්ට තනිකර අනිත් පැත්ත හරවලා ටේපුත් ගහලා තියෙන. දැන් සරුංගලේ පාර ටික දිගහැරලා තියෙනවා. ඔයාලට පෙන්නන්න. ඉතින් සරුංගලේ පේනවා ඇති මේක තියෙනවා කෙලින්ම මෙහෙම ගිහින් ඒ අර කල්ලගනින් මුල යනවා. අතනිනුත් එහාට නම් සරුංගලේ තියෙනවා. හිතා ගන්න කොච්චරක් දිග ඇති කියලා ඊයේ අපි වැඩි ඉවරෙද්දි රෑ 12 විතර වුණා. කොහොම හරි සුපිරියක් කරලා තියෙන්නේ. අතන කොල්ල ටික ඉන්නවා නැට්ට දිග කරනවා. මෙතන අපි දෙන්න ඉන්නවා. ලෝගෝ එකත් ගෙනාවා. ලෝගෝ එක තියෙන නම් අරු අතේ අපි ඒකත් අලවලා තමයි ආද යවන්නේ. එහෙනම් වීඩියෝ එක සෙට් කරගන්න. එහෙනම් අපි යම් පල්ලෙට. යාළුවනේ නැට්ට උතර කාර් එකට දාලා කරන ගමන් තියෙන්නේ. යාළුවනේ මේන් ඉන්නවා මිනි කැප්ෂන් බිම.
මේ නබ මිනි කැප්ෂන් අයියා. මිනි කැප්ෂන් අයියට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලා ඔක්කොම ලෑ අනිවාර්යෙන්. සුපිරියක් ඉතින්. පේනවා ඉතින් අය. මිනි කැප්ෂන් අයියට තමයි මේ ඔක්කොම. ඉතින් යාළුවනේ මිනි කැප්ෂන්ගේ ලෝගෝ එක මේ වටේ දාරේ කපන්න හදන්නේ. හදව ගන්න. නම් අපි කපමු මේක. ඔව් හුලගත් එක බෑවලනේ මුකුත් කරන්න. ගානට කපා ගන්න ඕනේ මේක විතරයි ගෙනාවෙත් අපි. ලස්සනක් කියන්නේ ඉතින් ලෝගෝ එක කැපෙන්නේ නැති වෙන්න කපා ගන්න ඕනේ. දැන් වෙලාව දෙකක් පහු වෙලා තියෙන අපි දැන් ප්ලේස් එකට යන්නත් ඕනේ යන්නේ වීල් එක. පිට දැන් අර ගොඩක් තියෙයි. දෙපැත්තක් කපා ගන්න. නෑ මේ දෙපැත්ත තියමු. සෙලෝ ටේප් එක ගහනවනේ දෙපැත්තේ. අවුලක් නැහැ මේක ඇය දෙක කපා ගත්තාම නැත්නම් සෙලෝ ටේප් එකම හැටි තරපන් මුගේ තොප්පිය වැහෙනවා. ඒ හින්දා මේ ඔය ටික තියාගන්න. මිනි කැප්ෂන් එක ලස්සනට ඉන්නවා. මම අපි ගිහින් එන්නම්. යාළුවනේ වැඩේ හරි. ඔතලා කවරේටක් දාගෙන තව ටිකක් ඔතලා දැන්. අච්චරක් දිග තිබ්බ නැට්ට මෙච්චරක් හිතුවා. අවුලක් නැහැ. මෙහෙම අරන් යනවා නේද? ඉතින් යාළුවනේ මෙන්න දෙලා ඉන්න මිනි කැප්ෂන් අන් දිනවා සරුංගලේ යන්න තියෙනවා නැට්ට. අපි දැන් මේ ගලව ගන්න තමයි යන්නේ. මොන ගානේ කොහමද මේ ගලවන්නේ? මේ ගානේ? මේ ගානේ මැදද ගන්න? හරිද? ෂේප්ද? එහෙනම් සෙලෝ ටේප් එක ගහමු. හරි හරි. ගාන්ට යාළුවනේ ටේප් එක ගන්නවා. ආම් බලහන් පිටපැන්න කවන්නේ. මොකක් ගන්න. මෙතනින් තැග් ගහනවා. උඹ දැලම මේ සේරු සිටි හරි හරි. කපහම ඉතින් යාළුවනේ මේ වීල් එක තියෙන තැනට අපි මේක අරගෙන යනවා මේ එතෙන්ට ගිහිල්ලා යනවා වීඩියෝ එකට සෙට් වෙනවා. යාළුවනේ මෙන්න මෙහෙම තමයි අපි යන්නේ. අපිට අමාරු කරනවා සරුංගලේ දාලා යන්න. ඉතින් අපි මෙහෙම යන්නේ. අවුලක් නැහැ අපි කොහොම හරි යනවා. යාළුවනේ පොඩි සීන් එකක් වුණා මේ ගොයන් හිටවලා හින්දා මෙහෙ යවන්න එපා කියලා අපේ මාම කෙනෙක් කිව්වා. මේකින්ද අපි මෙතන යවන්නේ මේ ඊට පස්සේ කේස් ඒකින්ද අපි යනවා දැන් වෙන ප්ලේස් එකකට එතන ගිහලා සෙට් වෙමු. ඉතින් යාළුවනේ අපි ආයේ ප්ලේස් එකකට හරියද මේ මේ මාකට මේක ගන්න. එහෙනම් බායි ඈ. ජයවා. ඉතින් යාළුවනේ මේ අපි කොහොම හරි මේ ගවනවාද ඒක අතාරින්නේ නැහැ වැඩි කොහොම හරි කරනවා. හරි හරි හරි. අනිවාර්යෙන් අපේ මහන්සියට subscribe එකක් like එකක් comment එකක් ඕනේ. මිනි කැප්ෂන්ට පේන්න share කරන්නත් ඕනේ මේ. ඉතින් අපි දැන් එතන place එකට ගියා. එතන ගොයන් අවුල් හින්දා අපි ආයෙ මෙතනට ආවා. දැන් අපි ආයෙ place එකට යනවා. එහෙනම් අපි එතන ගිහලා set වෙමු. යාළුවනේ පළවෙනි පාර වැඩේ ෆේල් මේ මොකක් හරි මගුලක් වුණා. ඒ කියන්නේ තේරුවත් පාතා අරහෙට ගියා හුලන්න නැති වුණා. මේ දුවා ගන්න විදිහක් නැහැ. අපි දැන් දෙවෙනි පාර try කරනවා. try කරන එක නේද කොහොම හරි යවනවා. ඊට අන්තිමට සෙට් වෙලා ඉන්නේ. යාළුවනේ අරහෙන් දුවනවා. යාළුවනේ යන්න දුවනවා අමාරුයිලු. නැට්ට
එපා එපා Ba. ඉතින් යාළුවනේ මේ හිතා ගන්න බැරි දෙයක් වුණා. තුන් පාරක් විතර වැඩේ ෆේල් වුණා. පළවෙනි පාරත් නැට්ට ගැලුණා. දෙවෙනි පාරත් නැට්ට ගැලුණා. තුන්වෙනි පාර හෙන ගේමක් දීලා වීඩියෝ කරන්න ගන්නවත්තලා මාත් ගියා. ගිහිල්ලා ඒ උඩ යවුවා. යවුවට පස්සේ හුලන්න නැති වුණා. දුවන්න දිහන්න නැති වුණා. ඔය හිතන් මෙහෙ තමයි දුවන්න වෙන්නේ. එහෙ දුවන්න බෑ. ඊට පස්සේ අපි තීරණය කරා වීඩියෝ කොටස් දෙකකට හදන්න. එහෙනම් මේ part 1 part 2 එක ළඟදී වෙනවා. part 2 එක අපි සරුංගලේ කොහොම හරි යවනවා. එහෙනම් part 2 එකත් එක්ක සෙට් වෙන්න අපි ගිහින් ඉන්නවා.